සිල් දානටම අයිබෝවන් සිල්ලින් අවසරයි මම පොඩ්ඩක් මේ කැඩිච්ච සිංහලෙන් කතා කරන්න ඇති ඒ වුණාට මේ තරහ වෙන්න එපා මට පොඩි දේවල් කියන්න තියෙනවා ඔබතුමා ඔයගොල්ලන්ට මචං මොකද්ද මේ අපේ දැන් අපේ මුළු රටම ගංගාවලට අහු වෙලා සෑහෙන හානියකට ලක් වෙලා ඉන්නේ අපි වෙලා මේ මොහොතේ ඒ කාලේ මේ වගේ අවස්ථාව ප්‍රයෝජන කරගෙන ඉන්න පිරිසක් ඒගොල්ලෝ වෙනුවෙන් තමයි මම දැන් කතා කරන්න වෙලා ඉන්නේ. ඉස්ලාම්ම මම අර මේ හානියට ලක් වෙච්ච සිළු දිනාටම මගේ කනකාටුව ප්‍රකාශ කරගනින්. මම කැටියෙන් කියන්නේ මම දෙමළෙන් මේ වීඩියෝ එකක් දාලා තිනවා. මේකත් මම කැටියෙන් දාන්න බලන්නේ සිංහලෙන් මොකද්ද මචං ගොඩාක් අපි ලාංකිකයෝ සෑහෙන හානියකටපත් වෙලා ඉන්නේ. ඒගොල්ලෝ අද වෙනතුරු ගොඩාක් තැන්වලට කිසිදු අධ්‍යාවශ්‍ය ආකාර ලබන්නේ නැතුව ඉන්න පිරිසකුත් අපි අදත් මම දැක්කා ගොඩාක් අය එහෙම පිරිසකුත් ඉන්නවා අපේ රටේ. ඒ වුණාට සමහර අය දැන් මේ වාගේ අවස්ථාව පාවිච්චි කරලා ඒ ප්‍රයෝජන ගන්න. ගොඩාක් අය අපිත් මේ කියන්නේ මේ රැල්ලට අව් වෙලා ඉන්නවා අපිත් මේ හානියට ලක් වෙලා තියෙනවා කියලා බොරුවට කියලා මේ කැම්ප් වල ඉන්න පිරිසකුත් ඉන්නවා. දැන් වැස්ස ඉවරයිනේ. වැස්ස ඉවරුණාට පස්සේ ඒගොල්ලන්ට ගෙදරට යන්න කිව්වත් යන්නේ නැති පිරිසකුත් ඉන්නවා. තමන් සම්පූර්ණ බොරු කී ඉන්නවා ගොඩක් අය. මොකද්ද උදේට වැඩට යනවා ගිහිල්ලා හැන්දට වෙලා අඩියක් ගහලා ජොලියෙන් ඒගොල්ලෝ ඉන්නවා. හැබැයි මේ වාගේ දේවල්ට ලක් වෙච්ච අය ගොඩක් අය ඒගොල්ලෝ අවංකම ඉන්න කට්ටිය ඉන්නවා. මේක මම කන්නකාඩුවෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද මේ වාගේ පිරිස ඉන්න කොච්චර මේ දුක් විඳිනවද අපේ මේකට අහුවෙච්ච කට්ටිය මේ ගංගාවතරට අහුවෙලා කොච්චර දුක් විඳින කට්ටිය ඉන්නවද ඒගොල්ලෝ කිසි දෙයක් දොස් කියන්නේ කාටවත් දොස් කියන්නේ යන්නේ නැහැ මොනවත් නේ ලැබෙන දේ අරගෙන ගොඩාක් මේව කරනවා බලන්න ඉතින් රජේ වුණොත් හැම තැන් වලටම ඒගොල්ලෝගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අරහ ගොඩාක් සේවය කරනවා. ඒගොල්ලන්ට ස්තුතියි. ඒ වගේම මේ පෞද්ගලික වශයෙන් ගොඩාක් අය උදව් කරනවා. මේ අනිත් තැන් වල ඉඳලා ගොඩාක් එනවා. අනිත් පළාත වල ඉඳලා ගොඩාක් උදව් කරනවා. ඒ වගේම මේ සමාජ මාධ්‍යවල ඉන්න විශේෂයෙන්ම YouTubersලා ගොඩාක් බඩු එකතු කරලා ඒගොල්ලෝ ගණන්ලා උදව් කරනවා. එතකොට ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද්ද තමන් වේදවල් නිදිමරලා මේ අපේ ජනතාවට අපිට පුළුවන් විදියට උදව් කරමු කියලා උදව් කරනකොට සමහර අය මෙතන නිකන් බොරුවට කියලා ඉන්න ආයෙත් ඉන්නවා. ඒ කියන්නේ මේ අවස්ථාව ප්‍රයෝජන කරන කට්ටිය. ඒ නිසා ඒ කට්ටියට මම කියන්නේ කරුණා කරලා දැන් ඕගොල්ලෝ එහෙම ඉන්නකොට කොච්චර මේ කියන්නේ බලපෑම තමයි මේක. බලපෑම කොච්චර බලපෑමක්ද? මේ කියන්නේ අනිත් කටියට මේ කියන්නේ මේකට මේ ගංගාවතරට අවුෙච්ච මේ හානියට අවුෙච්ච ආයත යන ආකාර ටික ඕගොල්ලෝ ඒක නතර කරන වැඩ තමයි එතන කරගෙන ඉන්නේ. ඒ නිසා කරුණා කරලා දැන් මේ ගැන අදාළ නිලධාරීන්ට සලකා බලලා මේගොල්ලන්ට විසඳීමක් ගන්න නැත්නම් මේ ඒගොල්ලන් දිගින් දිගට එහෙම වැඩසටහන කරනවා. ඒක විතරක් නෙමෙයි. සමහරවම් මෙතන මේ සමහර දේශපාලකයෝ මෙතෙන්ට ඇවිල්ලා නේ ඕගොල්ලන් ඉන්න ඕගොල්ලන්ට ගේ දොරවල් අරන් දෙන්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලන් මෙතන හිටියොත් තමයි යන්න එපා කියලා බලෙන් නතර කරගෙනත් ඉන්නවා. ඒකත් පොඩ්ඩක් මේ පොඩි දේශපාලන බලපෑමකුත් තියෙනවා මෙතන. ඒ නිසා කරුණා කරලා මේගොල්ලන් අදාළ නිලධාරීලා සලකා බලලා මේගොල්ලෝ මේ වාගේ අය ඉවත් කරලා මේ හානියට ලක් වෙච්ච කට්ටියට මේ හානියට පත් වෙලා ඉන්න කට්ටියට මේ ඕගොල්ලොන්ගේ ආගාට ගෙනත් දෙන්න පාර අයිනම ඉන්නවා කියලා ඒගොල්ලන්ට දෙන්න එපා පොඩ්ඩක් දුර පළාතල ඉන්නවා හොයලා බලලා මේව කරන්න මේ මොකද එහෙම නැත්තම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බාර දීලා ඒගොල්ලොන්ගේ තොරතුරු අරගෙන ඒ වගේ තැන් වලට ගිහින් දෙන්න මේ ගොඩක් අය මේ කේම වතුර ඒගොල්ලන්ට අවශ්‍ය ආකාර නැතුව ඉන්න අය ගොඩාක් අය තාම ඉන්නවා කියලා ආරංචි. ඒ නිසා ඒගොල්ලන්ට දෙන්න සමා වෙන්න මොකද්ද මේක සමහර විට මේගොල්ලෝ මේ
කේන්ති වෙන්න පුළුවන්. මොකද මට මේ විවේචන කරන්න පුළුවන්. මේ මොකද්ද මේ මෙයා මේ වගේ මේකක් දානවා කියලා. මං කියන්නේ හෙත්ත කතාන්දර තමයි මේක. ගොඩාක් අය ඉන්නවා. ඒ නිසා ඒක සලකා බලලා මේ අය වහාම ඉවත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට තව වාසියක් තියෙනවා. මචං මෙතන ඉස්සලා නම් මොකද්ද GS මේ වගේ ඔයගොල්ලන්ට කියන්නේ ග්‍රාම නිලධාරී වශයෙන් ග්‍රාම නිලධාරී ඔයගොල්ලන් ගාරේ ඔයගොල්ලන් ගෙදර යන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. දැන් එහෙම නෙමෙයි. දැන් තියෙන්නේ NBRO නිලධාරී කෙනෙක් ඇවිල්ලා පරීක්ෂණය කරලා තමයි ඊට පස්සේ ඔයගොල්ලන් ඉන්න ඕනද යන්න ඕනද කියන එක කිව්වට පස්සේ යන්න ඕනේ. ඒ නිසා මේගොල්ලන්ට ලොකු වාසියක් තියෙනවා. ලොකු වාසියක්. ඒ කියන්නේ NBR එකේ නිලධාරී දැන් මේ වගේ දෙන් වලට එමදාම ඉන්නේ නැහනේ. ඒගොල්ලන්ට දැන් ලොකු වැඩක් තියෙනවා. මේක නුවරඑළිය දිස්ත්‍රික්ක ගත්තා නම් මුළු දිස්ත්‍රික්ක එකටම යන්න ඕනේ. නුවරඑළිය ඉඳලා මුළු දිස්ත්‍රික්ක වලටම යන්න ඕනේ. එතකොට මේගොල්ලන් දන්නවා මේ කියන්නේ මේ දේශපාලකයෝ දන්නවා මෙතන. එයාලත් කියනවා යන්න එපා කියලා. මෙයාලත් මොකද්ද කරන්නේ මෙතන මේ ඉඳගෙන සුප්‍රියට කියන්නේ රජසැපක් අරගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලන් වාහම ඉවත් කරන්න ඕනේ. නැත්තම් ඒගොල්ලන් යන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා. මම පොඩක් තදින් තමයි අද කතා කරන්න හිටියේ. මට මේ මොකද්ද කාටවත් මේ හිත හවුල් කරන්න මට කැමති නෑ. කරුණාකරලා මේ වීඩියෝ එක ෂෙයා කරන්න මචං. ෂෙයා කරලා ඔක්කොටම ෂෙයා කරන්න. මේක අදාළ නිලධාරීන් ඇවිල්ලා බලලා වහම ඒ කට්ටිය ඉවත් කරලා මේ හානියට ලක්වෙච්ච අයට තවත් වැඩිපුර කරන්න පුළුවන් වැඩසටහන මේක. ඒ නිසා කරුණා කරලා මේක මේ කියන්නේ මේ වාගේ අය ඉවත් කරන්න ඕනේ කියලා මම ඉල්ලා සිටිනවා. අදාළ නිලධාරීලා මේක සලකා බලලා වහම එක්ෂන් එකක් ගන්න. Thank you.